Hi guys, අන්න කාලෙකට පස්සේ ඔයගලන්ට ලස්සන මූවි රිවිව් එකක් මම අරගෙන ආවා. කාන්තාවක් සහ අභිරහස් මිනිමරුම් නඩුවක් පිළිබඳව ත්‍රාසජනක චිත්‍රපටයක් වන The Butcher මූවි එක 2017 නිකුත් වෙච්ච කොරියන් මූවි එකක්. එහෙනම් අපි මූවි එකට යමු. මේ චිත්‍රපටය පටන් ගන්නේ ශෛල කතුරකින් හෙදියක් කාන්තා රෝගියෙකුගේ ඇඳුමක් කපා දාන දර්ශනයකින්. හැබැයි මෙතන ඉන්න ඩොක්ටර්ස්ලාගේ මූණුවල නම් මේ ඉන්නේ රෝගියෙක් කියන චේතනාවක් පේන්නේ නැහැ. කොහොමුණත් සත්කම ඉවරුණාට පස්සේ මේ කාන්තාව නිර්වින්දනයේ ඉන්නකොටම මෙතන හිටපු එක ඩොක්ටර් කෙනෙක් එයාව දූෂණයට ලක් කරනවා විතරක් නෙවෙයි එයාගේ සගයන් අතර පවා මෙයාව බෙදා ගන්නවා. නිර්වින්දිතව හිටියත් ඉතින් මේ ගෑනු ළමයාට එයාට මේ සිද්ධ වෙන අපරාධය දැනුණත් කිසිම දෙයක් කරගන්න බැරි වෙනවා වගේම එයාට කිසිම බලාපොරොත්තුවක් මේ වෙලාවේ නැති හින්දා එයා නිහඬව කඳුළු සලනවා. එදා ඉඳලම මේ තුන්දෙනා කිසිම බයක් සැකක් නැතුව මෙයාලගේ විකෘති ආශාවන් දිගින් දිගටම කාන්තාවන්ගෙන් සංසිඳවන්න පටන් ගන්නේ ඒගොල්ලන්ගේ තනතුරු අනිසි ලෙස භාවිතා කරමින්. රෝහල පුරාම මේ ගැන කටකතා පැතිරුණත් මේගොල්ලන්ට පුළුවන් වෙනවා ඒගොල්ලන්ගේ වෘත්තීය ගමන් මාර්ගයේ ඉදිරියටම යන්න කිසිම ප්‍රශ්නයක් නැතුව. ඔන්න අවුරුදු 10කට පස්සේ එක් නිහඬ රාත්‍රියක මේ වෙනකොට දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වන නිර්වින්දන වෛද්‍යවරයා සුපුරුදු විදිහට එයාව සනස ගන්න ගෑනු ළමයි සොයමින් ඉන්නවා. මේ වෙලාවේ මෙතෙන්ට ගොඩක් ලස්සන ආකර්ශනීය කාන්තාවක් ඇතුල් වෙනවා වගේම නිර්වින්දන වෛද්‍යවරයාගේ හිත මෙයාට ටක් ගාලා ඇදිලා යනවා. ඔන්න හොඳට සතුටු වෙන්න කියලා හිතාගෙන මේ ගෑනු ළමයාවත් අරගෙන ડોක්ටර් කාමරයකට ඇතුල් වෙනවා වගේම එයා නොහිතන විදිහට එයාගේ කලබ ඇතුලේ හංගවගෙන හිටපු බෙහෙයක් අරගෙන ડોක්ටර්ව මෙතනම මරලා දාන්න මේ ගෑනු ළමයාට පුළුවන් වෙනවා. මෙයාගේ මේ මිනිහ හොයාගත්තට පස්සේ මරණ පරීක්ෂණය කරන ප්‍රවීණ අධීක්ෂණ වෛද්‍යවරයා ගොඩක් කම්පනයට පත් වෙන්නේ මේ වගේ ඝාතන ශිල්පයක් එයා මීට කලින් කවදාවත් දැකලා නැති නිසා. වින්දිතයට 4 වතාවක් පිහියෙන් ඇනලා තියෙනවා වගේම හැම පිහි පාරක්ම ප්‍රධාන දමනිය නිවැරදිව කපා දාලා තියෙනවා. හැබැයි ඉතින් ගොඩක් පොඩිවට තමයි මේ තුවාලය ඇති කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ඝාතකයාට අවශ්‍ය වෙලා තියෙන්නේ වින්දිතයාගේ ලේ ගිහිල්ලා හිමින් ලොකු වේදනාවක් විඳලා මරණය ළඟා කරගන්න. මේ පරීක්ෂණය බාර වෙලා ඉන රහස් පරීක්ෂක කිම් වගේම මේ ඩොක්ටර්ත් කල්පනා කරනවා මේ තරම් දරුණු විදිහට ඝාතනය වෙන්න තරම් මේ පුද්ගලයා කරපු වරද මොකද්ද කියලා. ඔන්න ඉතින් මේ නඩුව ගැන මෙයා හරියට බලන්නත් කලින් දෙවනි පිරිමි මලසිරුරත් හොයාගන්න පුළුවන් වෙනවා වගේම මේ පාර මැරිලා තියෙන ඒ හොස්පිටල් එකේම සහකාර මහාචාර්යවරයෙක්. අධීක්ෂණ වෛද්‍යවරයා නම් කියනවා මේ අනිවාර්යෙන්ම සුපිරි වැඩකාරයෙක් වෙන්න ඕනි මිනිස් ව්‍යුහ විද්‍යාව පිළිබඳව හොඳ දැනුමක් තියෙන. ඉතින් මේගොල්ලෝ හිතනවා මේ ඝාතන කරන්නේ ડોක්ටර් කෙනෙක් කියලා. මොකද මේ දෙන්නම එකම හොස්පිටල් එකේ ඉන්න වෛද්‍යවරුන් හින්දා. හැබැයි කිම්ගේ සහායක වාර්තා කරන විදිහට මේ දෙන්නත් එක තව එක ડોක්ටර් කෙනෙක් ගොඩක් ළඟින් ආශ්‍රය කරලා තියෙනවා. හැබැයි මේ තුන්දෙනාට කිසිම හතුරෙක් මේ වෙනකම් ඉන්නවා කියලා ඔහුට කිසිම වාර්තාවක් හම්බ වෙලා නැහැ. මේගොල්ලන්ගේ අනිත් යාළුවා මීට අවුරුදු ගානකට කලින් හොස්පිටල් එකෙන් එළියට ගිහිල්ලා ඉහළ පෙළේ ප්ලාස්ටික් සැත්කම් සායනයක අධ්‍යක්ෂ ධූරයට පත් වෙලා තියෙනවා. පරීක්ෂණ කරගෙන යන අතරතුර කිම්ට පුළුවන් වෙනවා මේ හොස්පිටල් එකේ වැඩ කරපු පරණ හෙද සහායිකාවක්ව හොයාගන්න. මේ සහායිකාව කියන විදිහට මීට අවුරුදු 10කට කලින් තුප්පත් කෑනු ළමයෙක්ව මේ තුන්දෙනා දූෂණයට ලක් කරලා තියෙනවා. ඉතින් මේ සම්පූර්ණ කතාව ඇහුවට පස්සේ රහස් පරීක්ෂක කිම් නම් දැනගන්නවා අනිවාර්යෙන්ම අවුරුදු 10කට පස්සේ මේ ගෑනු ළමයා එයාට යුක්තිය හොයාගෙන ඇවිල්ලා තියෙනවා කියලා. ඔන්න ඊළඟ දවසේ මෙයා මේ ප්ලාස්ටික් සැත්කම් කරන ડોක්ටර් හම්බ වෙලා මීට අවුරුදු 10කට කලින් සිදුවෙච්ච සිදුවීම මතක් කරනවා. ඒත් ඉතින් ડોක්ටර්ත් ලේසි නෑ. එයා මේ කිසිම දෙයක් දන්නේ නෑ වගේ තමයි මේ වෙලාවේ හැසිරෙන්නේ. අවසානයේ කිම් කියනවා මේ වෙනකොටත් එයාගේ යාළුවෝ දෙන්නම මරලා දාලා කියලා. මේක ඇහුවට පස්සේ ගොඩක් කෝපයෙන් තමයි ડોක්ටර් හැසිරෙන්නේ. මේකෙන් කිම්ට පුළුවන් වෙනවා අනිවාර්යෙන්ම මේ දේ ඇත්ත කියලා තහවුරු කරගන්න. ඔන්න ඊට පස්සේ කිම් සැලසුම් කරන්නේ පැය 24 පුරාම ડોක්ටර් ගැන සැලකිල්ලෙන් ඉඳලා කොහොම හරි ඝාතකයව අල්ලගන්න. ඒත් ඉතින් කිම් හිතනවට වඩා ડોක්ටර් ලෙස්සන සුළු චරිතයක්. එයාට පුළුවන් වෙනවා ගොඩක් වෙලාවට කිම්ගේ ඇස් වහලා කොහොම හරි බාර් එකකට රිංග ගන්න. ඉතින් මේ වෙනකොට කිම්ගේ නිරීක්ෂණ රස්සාව නම් එපාම වෙලා තමයි තියෙන්නේ. ඔය විදිහට ටික දවසක් එයාට පස්සේ ඝාතකයා එයාගේ පියවර ඉස්සරහට තියෙනවා. ඇය ආකර්ශනීය වේශ නිරූපණයකින් සැරසිලා වෙස් මූණක දාගෙන වේටර්වරයෙකු පිටිපස්සේ හැංගිලා අධ්‍යක්ෂකවරයාගේ VIP රූම් එකට රිංගන්න උත්සාහ කරනවා. එයා කාමරයට රිංගන්න හදනකොටම කාමරයක් ගානෙම ડોක්ටර්ව හොයාගෙන එන කිම් මෙතෙන්ට එනකොට එයාව දැක්ක ගමන් මේ ගෑනු ළමයා මෙතනින් ලිස්සලා යන්න හදනවා වගේම කිම්ගේ සහායක ඇවිල්ලා වේටගේ වදිනවා. එයාගේ අතේ තිබුණු අයිස් බාල්දිය මහ ශබ්දයකින් බිම වැටෙනවා වගේම ඒකේ දාලා තිබුණු පිහියත් එළියට විසික් වෙනවා. කිම් මේක දැක ගමන් ගෑනු ළමයාව පන්නන්න පටන් ගන්නවා. එයාට පුළුවන් වුණත් ගෑනු ළමයාව අල්ලගන්න
හොඳ ෂොට් එකක් කිම්ට දීපු එයා කිම් නැගිටින්නත් කලින් එතනින් අතුරුදහන් වෙනවා. කිම් යනවා CCTV ෆොටේජස් චෙක් කරන්න. මේ වෙලාවේ යාට පුළුවන් වෙනවා වෙස් මූණක් දාගෙන හිටියත් මේ ගෑනු ළමයා නම් මාර ලස්සනයි කියලා පැහැදිලි කරගන්න. මේ හැම දෙයකින්ම පස්සේ කිම්ට තව දෙයක් පැහැදිලි. ඒ තමයි මීට අවුරුදු 10කට කලින් දූෂණය වෙච්ච ගෑනු ළමයා එයාගේ ගොදුරු හොයාගෙන ඇවිල්ලා. ඉතින් කිම් යන්නේ හොස්පිටල් රෙකෝඩ් චෙක් කරන්න. මීට අවුරුදු 10කට කලින් ඒ දවසේ මේ රෝහලේ එකම එක ගෑනු ළමෙක් විතරයි නිර්වින්දනය වෙලා තියෙන්නේ. අය මීට අවුරුදු 7කට කලින් එයාගේ නම සජීන් විදිහට වෙනස් කරගෙන තියෙනවා වගේම දෙවියන් වහන්සේ එයාට දීලා තියෙන ලස්සන ප්‍රයෝජනෙට අරගෙන මේ වෙනකොට අය ප්‍රසිද්ධ නිලියක්. කිම් මෙයාව ප්‍රශ්න කිරීම වලට කැඳවනවා. මෙයාගේ ලස්සන කොයිතරම්ද කියලා කියනවනම් පොලිස් ප්‍රධානියත් මෙයාව බලන්න ඇවිල්ලා. ඔන්න ප්‍රශ්න කිරීමේ කාමරය ඇතුළේදී කිම් කෙලින්ම වැඩේට බහිනවා. එයා සුජීන්ගෙන් අහනවා මිය ගියපු වෛද්‍යවරුන් දෙදෙනා ගැන. හැබැයි එයා කිසිම දෙයක් දන්නේ නැහැ වගේ රඟපානවා. ඊට පස්සේ කිම් මෙතෙන්ට ප්ලාස්ටික් සර්ජන්ව කැඳෙව්වට පස්සේ අය ඔහුව දන්නා බව කියනවා. මොකද මේ දෙන්නම එකට වැඩසටහනකට සහභාගී වෙලා තියෙනවලු. ඊට පස්සේ කිම් අවුරුදු 10කට කලින් වෙච්ච දේවල් ගැන එයාට මතක් කරත් ඉතින් සූජින්ගෙන් මේ ගැන කිසිම පැහැදිලි පිළිතුරක් ගන්න හම්බ වෙන්නේ නැහැ. එයා කිසිම දෙයක් පිළිගන්නේවත් ප්‍රතික්ෂේපවත් කරන්නේ නැති නිසා කිම්ට කිසිම නීතිමය හිඩසක් එයා ඉතුරු කරන්නේ නැහැ. ඊට පස්සේ කිම් සූජින්ට යන්න දෙනවා වගේම එයාගේ අවධානය මිනිමරුම් අවයවයට යොමු කරනවා. පී නිෂ්පාදනය කරන කෙනෙකුට පෙන්වුවාම එයා දැනගන්නවා මේක ඉන්දුනීසියානු තලයක් කියලා. ඒ වගේම මස් වෙළඳුන් අතර ප්‍රියතම භාණ්ඩයක් කියලා තමයි ඔහු කියන්නේ. ඔන්න එතකොටම කිම්ට මතක් වෙනවා මේ ළඟදී ඕපන් කරපු ඌරු මස් කඩේක හිටපු කාන්තාව. එයාගේ මස් කැපීමේ හැකියාව නම් ඉතාම ඉහළයි. හැබැයි ඉතින් ඒ කාලේ කිම් බැලුවේ එයාගේ තාක්ෂණයට වඩා මෙයාගේ ලස්සන පෙනුම. ඇත්තම කිව්වොත් එහෙම මේ කාන්තාව කොයිතරම් ලස්සනද කියලා කියනවා නම් අවුරුදු 30ක් වෙන රහස් පරීක්ෂකයාට එදා රෑ නිදා ගන්නත් බැරි වුණා එයාවම මතක් වුණ නිසා. හැබැයි රාත්‍රිය අවසන් වෙනකොට අපේ කිම්ට පුළුවන් වෙනවා මේ කෑලි එකට ගලප ගන්න. පිහිය, ශරීරය මේ හැමදේම හරියටම ඝාතකයාට සමානයි කියලා කිම්ට දැන් තේරෙනවා. කිම් අහඹු සිදුවීම විශ්වාස කරන්නේ නැති හින්දා එයා තීරණය කරනවා හවස මස් කඩේට යන්න. එයා කඩේට යන්න හදනකොටම එයාට හම්බ වෙනවා සුදු කෙස් තියෙන වයෝවෘද්ධ කාන්තාවක්. කිම්ට මෙයා ගහලා තියෙන පර්ෆියුම් එකේ හුරු පුරුදු බවක් දැනෙනවා. හැබැයි ඉතින් ඒ කවුද කියලා එයාට ඒ වෙලාවේ කල්පනා වෙන්නේ නැහැ. මස් කඩේට ගියාට පස්සේ කිම්ට එයාගේ වැඩෙත් අමතක වෙලා විවිධ නරක සිතුවිලි තමයි මේ කාන්තාව දැක්කම ඇති වෙන්නේ. එකපාරටම මේ කාන්තාව මෙතෙන්ට එන නිසා එයාට අමතක වෙනවා එයා ආවේ මොකටද කියලාත්. ඉතින් එයා අසරණව අන්තිමට ඌරු ඔලුවක් අරගෙන තමයි ගෙදර යන්නේ. ඊළඟ දවසේ කිම් නැවතත් කඩේ ගාවෙන් යනවා. මොකද ඔහු මේ කාන්තාව ඇත්තටම සැක කරන හින්දා. ඒත් ඇතුළට යන්න නම් හිතන්නේ නැහැ මොකද ඊයේ වෙච්ච ලැජ්ජාව හින්දාම. හැබැයි ඉතින් මෙන්න එකපාරටම මේ කාන්තාව කඩෙන් එළියට එනවා. ඇයි මේ වෙලාවේ මගේ කඩේ ඉස්සරහට වෙලා හැංගිලා ඉන්නේ කියලා ඇය කිම්ගෙන් අහනවා. කිම් කියනවා එයා රහස් පරීක්ෂකයෙක් කියලා. හැබැයි ඉතින් මේ කාන්තාව එයාව විශ්වාස කරන්නේ නැහැ. ඇය පොලිසියට පවා කතා කරලා කිම් ගැන රිපෝට් කරනවා. ඒත් ඉතින් ඇයගෙන් ප්‍රශ්න කරන්න තරම් කිම්ට ශක්තියක් නැති හින්දා අන්තිමට එයා අහපව් යනවා අර ප්ලාස්ටික් සර්ජන්ව හම්බ වෙන්න. කිම් දන්නවා අනිවාර්යෙන්ම මේ මිනිහා ජරා මිනිහෙක් කියලා. ඒක හින්දා ඉතින් එයාට පුළුවන් තරම් සමාජචල් කරන්නත් අපහාස කරන්නත් කිම් පසුබට වෙන්නේ නැහැ. මේක හින්දාම සර්ජන්ට ගොඩක් තරහ යනවා. එයා කියනවා මට කිසිම පොලිස් ආරක්ෂාවක් අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. හැබැයි ඉතින් කිම් එයාගේ රූම් එකෙන් එළියට ගියා විතරයි මිනිහා හොඳටම බය වෙච්ච බව අපිට පේනවා. මේ පීඩනයේ හින්දාම සර්ජන්ගේ මනස හොඳටම බිඳ වැටෙන්න පටන් ගන්නවා. ඉතින් ශල්‍ය කර්මයක් අතරතුර එයාට මායාවන් ඇති වෙනවා. මීට අවුරුදු 10කට කලින් එයා දූෂණය කර ගෑනු ළමයා තමයි මේ ඇඳේ ඉන්නේ කියලා. ඉතින් හෙදිය එයාට දෙන්න වතුර ටිකක් ගේන්න එළියට ගිය වෙලාවේ ඔන්න එයාගේ පරණ නපුරු ආශාවන් එළියට එන්න පටන් ගන්නවා. මේ තරුණියගේ වෙලාවට වගේ හෙදිය මෙතෙන්ට එන නිසාම ડોක්ටර් ඒ තරුණිය වෙනුවට මේ හෙදියගෙන් එයාගේ ආශාව සපුරා ගන්නවා වගේම බලය පාවිච්චි කරලා හෙදියවත් නිහඬ කරලා දාන්නේ එයාගේ කර්මය මේ වෙනකොට දොරකට බලාගෙන ඉන්න බව දන්නේ නැතුව. එදා රෑ එයාගේ ගරාජ් එකේදී ලයිට් නිවි නිවි පත්තු වෙනවා. ડોක්ටර්ට තේරෙනවා මොකක් හරි අවුලක් කියලා. හැබැයි ඉතින් එයාගේ වාසනාවට වගේ ඝාතකයා එයාට පහර දෙන්න ආසන්න වෙනකොටම සර්ජන්ගේ දුව මෙතනට එනවා. හැබැයි ඉතින් ඝාතකයා එයාව අතාරින්නේ නැහැ. ඇය රෑ මැද ડોක්ටර්ගේ කාමරයට රිංග ගන්නවා. පරීක්ෂක කිම්ට මේ ගැන ඇමතුම ලැබෙනකොටත් ડોක්ටර් හොස්පිටලයිස් කරලා. සර්ජන්ට පුළුවන් වෙලා තියෙනවා එයාගේ ජීවිතේ බේරගන්න. ඒ විතරක් නෙවෙයි එයාට පුළුවන් වෙලා තියෙනවා ඝාතකයාගේ කලව ප්‍රදේශයට පිහියෙන් අනින්න. ඔන්න ඉතින් මේ තීරණාත්මක ඉඟියත් අරගෙන කිම් දුවගෙන යන්නේ මස් කඩේට. එයාට ප්‍රශ්න කරන්න ඕන වුණත් එයා මස් ගන්න ආපු බව තමයි අඟවන්නේ.
අවුරුදු 30ක් තනිකඩව හිටපු මිනිස්සෙකුට මේ තරම් ලස්සන කාන්තාවක් දැක්කහම අනිවාර්යෙන්ම අපහසුාවක් ඇති වෙනවනේ. ඉතින් එයා තවත් ඌරුමස් මිලදී ගන්න අවශ්‍ය බව මවාපානවා. හැබැයි එයා පිටත් වෙන්න ආසන්න වෙනකොටම ඇය කොර ගහන බව කිම් දකිනවා. ඉතින් කිම් හොඳ වෙලාවක් බලලා ඇයව මේසයට තල්ලු කරලා එයාගේ සාය උස්සලා බලනවා මේක කලවේ තියෙන තුවාලයක්ද කියලා. තමන් අහුවෙච්ච බව දැනගත්ත කාන්තාව මේ වෙලාවේ ගෑනු මායන් ඔක්කොම දාලා කිම්ව යටත් කරගන්න සමත් වෙනවා. මේ අතර ඝාතකයා අධ්‍යක්ෂකවරයාව රෝද පුටුවක බැඳගෙන ඔහුව පැහැර ගන්න සමත් වෙනවා වගේම කිම්ට මේ සම්බන්ධයෙන් ඇමතුම ලැබෙනකොටත් අධ්‍යක්ෂකවරයා අතුරුදහන් වෙලා තිබුණා කිසිම සාක්ෂියක් නැතුව. ඉතින් රෝහලේ CCTV දර්ශන චෙක් කරන කිම්ට දකින්න පුළුවන් වෙනවා මේ ඝාතකයා කාන්තාවක් කියලත් පෙර ඝාතනය සිදු කළ කාන්තාවන්ට බොහෝ සෙයින් සමානයි කියලත්. මස්කඩේ ගෑනු ළමයා එක්ක ඒ වෙනකොට කිම් ලොකු වැඩක් කරමින් හිටපු හින්දා එයා ගැන තිබුණු සැකේ සම්පූර්ණයෙන්ම කිම් ඉවත් කරගන්නවා වගේම වැඩ ඉවර වෙලා අහපව් ඒ ගෑනු ළමයා ළඟටම දුවගෙන යනවා. මේ අතරතුර සර්ජන්ට සිහිය යනවා වගේම එයා දකිනවා එයා ඉන්නේ අඳුරු අපිරිසිදු ඝාතකාගාරයක කියලා. ඔහු තමන්ට අනුකම්පා කරන්න කියලා මහා හයියෙන් කෑ ගන්නකොට එකපාරටම මහලු කාන්තාවක් මේ කාමරයට ඇතුල් වෙනවා වගේම ඔහු ඇයට කියනවා තමන්ව බේරගන්න කියලා. හැබැයි එකපාරටම මෙතෙන්ට කඩාපනින කාන්තාවක් කලින් වෛද්‍යවරු දෙදෙනාම ඝාතනය කර ආකාරයටම මෙයාගෙන් හර කපලා දානවා. මරණයේ සර්ජන් ගාවට ඉතා හැමින් ළඟා වෙනකොට අර මහලු කාන්තාව එයාගේ කනට කොඳුරලා කියනවා මම්මගේ මුළු ජීවිත කාලෙම බලාගෙන හිටියේ උඹ වගේ ජරා මිනිස්සුන්ගෙන් පලි ගන්න කියලා. දැන් සර්ජන් දන්නවා මේ අවුරුදු 10කට කලින් එයා සිද්ධ කරපු වරදේ ප්‍රතිඵලයක් කියලා. ඔන්න කාන්තාව සර්ජන්ගේ කලිසම ගලවලා දානවා. ඊට පස්සේ එයා දෙපාරක් ඔහුට පහර දෙනවා වගේම එකවරම මෙතෙන්ට ලොකු දරුණු බල්ලෙක් කඩාගෙන පනිනකොට සර්ජන්ට හිතාගන්න බෑ ඊළඟට මොකද්ද වෙන්නේ කියලාවත්. සර්ජන්ට දැන් එයාට මොකද්ද වෙන්නේ කියලා තේරෙනකොට ගොඩක් ප්‍රමාදයි. ඒ බල්ලා කෙලින්ම පනින්නේ එයා මේ වෙනකන් අපරාධ සිද්ධ කර එයාගේ රහස් ප්‍රදේශයටමයි. මේ වෙලාවර මහලු කාන්තාව එයාගේ හැරමිටිය පැත්තකට විසි කරනවා. ඒ වගේම එයා කණ්ණාඩි දෙක ගලවලා වෙස් මූණත් ගලවලා දානවා. මේ සියල්ලටම යටින් අපිට දැනගන්න පුළුවන් වෙනවා මීට අවුරුදු 10කට කලින් ડોක්ටර්ස්ලා අතින් දූෂණය වෙච්ච ගෑනු ළමයා නිලි සූජින් බව. මේ වසර ගාන පුරාවටම එයා සූක්ෂම විදිහට එයාගේ කුමන්ත්‍රණය සංවිධානය කරමින් ඉඳලා තියෙනවා. පහවදා උදේ මස්කඩේ ගෑනු ළමයාත් එක්ක අවදි වෙනකොට කිම්ට අධ්‍යක්ෂකවරයාගේ මරණය දැනගන්න පුළුවන් වෙනවා. මේක මිනීමැරුම් නඩුවක් හින්දා එයාට තවත් ප්‍රමාද වෙන්න බෑ. ගෑනු ළමයාත් කිම්ට මොන හරි දෙයක් කියන්න ලෑස්ති වුණත් එයා නිශ්ශබ්දව ඉන්නවා කිම් පිටත්ව යන හැටි බලාගෙන. මීළඟට අධීක්ෂණ වෛද්‍යවරයා කිම්ට අලුත් දෙයක් කියනවා. මේ ඝාතන තුනම එකම කැරම්බේට් පිහියෙන් සිද්ධ වුණත් ඉතින් පළවෙනි දෙන්නගේ ඝාතකයා දකුණත් හුරු කෙනෙක්. මේ අලුත් කෙනා වමත් හුරු කෙනෙක්. ඉතින් අවම වශයෙන් මේ ඝාතන මාලාවට කාන්තාවන් දෙන්නෙක් සම්බන්ධයි කියලා මේගොල්ලෝ මේ වෙලාවේ හොයා ගන්නවා. කිම්ට නම් මේක ලොකු ෂොක් එකක්. මොකද එයා ආදරය කරන කාන්තාව මේ ඝාතකයන්ගෙන් එක්කෙනෙක් වෙන්න පුළුවන්නේ. ඔන්න ඊළඟට කිම් එයාගේ සහායකයාත් එක්ක ආහාර ගනිමින් එන්නකොට එකපාරටම රූපවාහිනියේ යනවා සූජින්ගේ අලුත්ම චිත්‍රපටයේ. ඒකේ ඇය ඉන්නේ පලිගැනීම් සිද්ධ කරන මහලු කාන්තාවකගේ චරිතයකට. ඔන්න ඉතින් මේ වේශ නිරූපණය දැක්ක ගමන් එළව පොල් පේනවා. මොකද එයා ඇතුළට යනකොට එදා මස්කඩේන් පිටත් උනේ මේ මහලු කාන්තාවම කියලා එයාට හොඳටම මතකයි. ඒ වගේම එයාට මතක් වෙනවා පර්ෆියුම් එකේ සුවඳත්. අවසානයේ කෑලි හරි තැනට වැටෙනවා. සූජින් තමයි ප්‍රධාන මොලකරු. එයා එදා මස්කඩේට ගිහිලා තියෙන්නේ ඝාතනයේ නියෝගය ලබා දෙන්න. අවසාන ඝාතකයා වමත්කරුවෙක් බවට පත් උනේ මස්කඩේ ගෑනු ළමයාට තුවාල වුණානේ. ඉතින් එයාට ඊළඟ ඝාතනය කරන්න බැරි වුණා. ඉතින් සූජින් වෙස්වලා ගත්තා. අධ්‍යක්ෂකවරයාව පැහැරගෙන ඔහුව අවසන් කළා. සූජින්ට හුරු අම්මත නිසා රටාව වෙනස් වුණා. හැබැයි ඉතින් මේ හැමදේම කිම් ගොඩනගාගත්ත දේවල් විතරයි. කිසිම දෙයක් සනාථ කරන්න සාක්ෂියක් නැහැ. ඔන්න ඊළඟට එයා මස්කඩේට දුවගෙන යනවා. ඒ වෙනකොට ඒ කාන්තාව මස්කඩේ වහලා දාලා එහෙන් අතුරුදහන් වෙලා තිබුණා. එයාගේ ෆෝන් එක වැඩ කරන්නේත් නැහැ. දැන් ඉතින් කිම් දන්නවා අනිවාර්යෙන්ම මේ කාන්තාව මේ ඝාතනයට සම්බන්ධයි කියලා. ඔන්න ඉතින් සූජින්ව අහපව පොලිසියට ගෙන්නව ගන්නවා ප්‍රශ්න කරන්න. හැබැයි ඉතින් ප්‍රශ්න කිරීම වලදී එයා පුදුම තරම් සංසුන්ව ඉන්නවා. කිම්ට කිසිම දැඩි සාක්ෂියක් හොයාගන්න බැරි වෙනවා. ඇය පාපෝච්චාරණය කරනකම්ම කිම්ට කිසිම දෙයක් කරගන්න බෑ වගේම ඇය තර්ජනය කරනවා කරදර කරනවායි කියලා පොලිසියට විරුද්ධව නඩු දාන බව කියමින්. ඉතින් ප්‍රධානීන්ගේ පීඩනය යටතේ කිම්ට සිද්ධ වෙනවා ඇයව අතාරින්න. කිම්ට මේ ගැන මාරම අප්සෙට්. එයා ගෙදරට ගිහිල්ලා එයා ඇත්තටම දක්ෂයිද කියලා කල්පනා කරනවා. ඊටත් වඩා එයාට මතක් වෙන්නේ මස්කඩේ ගෑනු ළමයාව. ඔය විදිහට දින ගෙවිලා යනකොට එකපාරටම එයාට ප්‍රවෘත්තියක් දකින්න හම්බ වෙනවා.
ප්‍රසිද්ධ මිනිස් ජාවාරම්කාරයෙක් මරලා දාලා තිබුණා අර ඩොක්ටර්ස්ලා මරලා දාලා තිබුණු විදිහටම. ඔන්න ඉතින් කිම්ගේ රහස් පරීක්ෂණ බුද්ධිය වහම ක්‍රියාත්මක වෙනවා. එයා බෑග් එකත් ලෑස්ති කරගෙන කෙලින්ම යන්නේ මිනීමරුම සිද්ධ වෙච්ච නගරයට. දවස් කීපයක් මේ සම්බන්ධයෙන් විමර්ශනය කරනකොට කිම්ට හොයාගන්න පුළුවන් වෙනවා ළඟපාතම විවෘත කරපු අලුත් මස් කඩයක්. එයා මේ මස් කඩයට යනවා. එයාට එයා ආදරය කරන කාන්තාව හම්බ වෙනවා. එයා අහන්නේ මිනීමරුමක් වෙන හැම තැනකම අලුත් මස් කඩයක් ඔයා විවෘත කරලා තියෙන්නේ ඇයි? මෑත කාලයේ සිද්ධ වෙච්ච ඝාතන වලට වග කියන්න ඕනි ඔයා නේද? ඉතින් මේ වගේ ප්‍රශ්න ගොඩක් අතර එකපාරටම මේ දෙදෙනා අතර ලොකු සටනක් ඇති වෙනවා. මේ ගෑනු ළමයි කොයිතරම් දක්ෂ සටන්කාමියෙකු වුණත් කිම්ට පුළුවන් වෙනවා අවසානයේ එයාව බිමට ඇදලා දාන්න. ඒත් ඉතින් තමන් ආදරය කරන කාන්තාව ඒ විදිහට නීතියට බාර දෙන්නේ කොහොමද? පහුදා ගෙදර ඇවිල්ලා කිම් මුලින්ම කරන්නේ ඉල්ලා ඇස්වීම බාර දීම. මොකද මිනී මරුවෙකු නීතියට අරගෙන එන්න බැරි නම් තවදුරටත් එයාට පොලිස් ලාංඡනය පැළඳීමට සුදුසු නැහැ කියලා ඔහු තීරණය කරනවා. කිම් දැන් සාමාන්‍ය වැසියෙක්. එයා එක තප්පරයක්වත් නාස්ති කරන්නේ නැතුව දුවගෙන යන්නේ තමන් ආදරය කරන කාන්තාවේ ඉන්න උරුමස් කඩයට. රැපුරාම මේ දෙන්න එකට ගත කරනවා ගොඩක් ආදරයෙන්. පහුදා ගොඩක් වෙලා නිදාගෙන හිටපු කිම් අහම්බෙන් වගේ දකිනවා ලාච්චුවේ තියෙන පරණ ෆොටෝ ඇල්බම් එකක්. මේ ඇල්බම් එක එයාට තව ෂොක් එකක් ගේනවා. ඒ තමයි මේ තරුණියට නියුන් සහෝදරයක් ඉන්නවා. මේ වෙලාවේ කිම්ට හැමදේම තේරෙනවා. පලිගැනීම සැලසුමේ මහා මොලකාරිය සූජිත්. එතකොට අධ්‍යක්ෂකවරයා රෝහලෙන් අරගෙන ගෙහෙල්ලා එයාව මරා දැම්මේ නිලිය නෙවෙයි. ඒ වගේම දැන් එයත් එක්ක ඇඳේ ඉන්න කාන්තාවක් නෙවෙයි. ඒ එයාගේ සහෝදරිය. ඇය වම්මත් ඝාතකයා. ඊට පස්සේ කිම් තමන් අසලේ ඉන්න කාන්තාව දිහා බලනවා. එයා හිතනවා දැන් ඉතින් ඇයි කවුද කියලා තවදුරටත් වැදගත් වෙන්නේ නැහැයි කියලා.